ඔබේ දෑත්තයිද වෙවුලුණු මෙසේ. මා ඕනු යත්තලේ මට මුසා පැවසෝනුයි. ඔබ දැනුවත් වූ කලමා ඔබගේ මෑණියන් ඔබට මුසා පැවසුවාක ඔබ මට කෙසේ කමා කරනුයේද? මෑණියන් සිටී නම් ඇගේ ආශිර්වාදය ගන්නෙමි. දැන් ඔබ මා සම්මුඛේ. එම නිසා මට ආශිර්වාද කරලන්න. අද සටන මා උදෙසා අතිශය වැදගත් වනු ඇති. මේ නිසාම නොවේ කවුරුකී හට මේ සිදුවනුයේ අයුක්තිය හේයින්. සෑසිකම් හේයින්. මේද හේතුයි ඉදින් මගදී දෙරණ මත කාලින්ගේ රජකුමරියගේ ගරුත්වය කැලැල්වී නම් මගේ ගුරු ආචාර්ය චාණක්‍යගේ අඛණ්ඩ ಭಾರತයේ ස්වප්නයේ කිසිදා සැබෑ නොවනු ඇති. මේ සටන යෝධියකගේ බොහොමන් උදෙසා පමණක් නොවේ. රාජ්‍යයන් දෙකක ගෞරවය උදෙසායි. එවිට මතු දෙන මෙසේ පවසනු නොහැකි. ඒ අශෝක කෞරකීව සුරක්ෂා නොකරනු ලැබුවේ ඇය කාලින්ගේ රාජකුමරිය හේයිනි. විජය භව. ක්ෂණයකට රැඳෙන්න. මා දැන සිටිනු අශෝක. ඔබ කල නොහැක්ක කළ හැකි කරාවේ. අඛණ්ඩ ಭಾರತය නිර්මාණය කරනු ඇතේ. ආචාර්ය චාණක්‍යගේ ස්වප්නය සැබෑ කරනු ඇතේ. ඔබේ මෑණියන්ගේ ආශිර්වාදය සෑම විට ඔබ සමගයි. දැන් මගේ ඇස්වහ නොඅදිනු ඇති. චංචල සිතුවිලි වුණා. එක් වරක් නුඹ මෙය පැළඳියේ නම් නුඹ වෛශ්‍යාවක් වනු ඇති. මේ බලනු නුඹේ දෛවයේ කිතරම් සාරවත්ද? මේ නුඹ උදෙසා අපගේ මහා නායක කීචක් එවාලුයේ. මා නෑ පළඳිනුය. මා නෑ පළඳිනුය මෙය. නැහැ. පළඳිනු. පළඳිනු. නවදනු. කාශිව නවතාලන්න එඩිතර බව? මගේ දෛවයේ නිර්ණය අශෝකගේ දෑත් මතයි. අශෝක සතු එක් අවසරයක් වෙයි මෑ සුරක්ෂා කරලීමට. මාහුට ද්වන්ද යුද්ධයකට අභියෝග කරලුවා. මේ සටනේදී මා පරාජිත වී නම් නුඹ කවුරුවකීට ඔහු සමග ගෞරවපූර්වකව පිටව යාමට දිය යුතුයි. නමුත් ඔහු පරාජිත වී නම් මෑ වෛශ්‍යාවක් කරලනු. යම්තාක් මේ ද්වන්ද යුද්ධයෙන් ප්‍රතිඵලයෙන් නොලැබුණේද? කවුරුවකීට කිසිවෙක් අත නොතබනු ඇති. නුඹ කවුරුද වනියේ මට නියෝග කරලීමට? මා පිළි නොගැනී නම් මෙය? ප්‍රාර්ථනා කරනු මා සටනෙන් ජීවත්ව නොපැමිණේවා යයි. එයින් මා දිව්‍ය ඇතුව පැමිණියේ නම් නුඹ විෂගෝර නුහුසුවන්ගේ අර බහලුමට දමාලම ඊට බියක් නුඹ සෑම වෛශ්‍යාවකටම ඇති කරන හැයි.
එම විෂන්ද නුඹගේ මරණය නොවනි නම් නුඹගේ ගෙල ගතින් වෙන් කිරීමට මට ක්ෂණයක් ද නොයාවි. අති මේ විද්‍යාධාරී කාශිගේ ස්ථානයේ සිටියේ නම් නායකගේ බසට අවනත නොවීමේ අකීකරුකම නොකරනු ඇති. නායකගේ ප්‍රකෝපයෙන් නම් ඔබව මහනායකටද මුදලනු නොහැකි. මට බොහෝ සන්තුෂ්ටිය ඔබ මගේ අභියෝගයේ ගාම්භීරව සැලකීම ගැන. ඔබට අවැසි නම් මා කවුරු කීව සුරක්ෂා කරලීම ඔබ මේට බාධා වනුයේ කීමද? ඔබට සැලකිරීම මාගේ ධර්මය. ඔබ නවතාලීම මාගේ කාර්ය. මගේ පැරණන් තක්ෂිලාහි සිංහාසනයට සේවය කිරීමට ප්‍රතිඥා දී තිබුණේ. ඔබ ඊතා මැනවින් දැන සිටිනවා මාහටෙහි අසුන්ගත් කිසිදු තැනැත්තෙක් හට විශ්වාසද්‍රෝහී වනු නොහැකි වග. මෙය දැන සිටියද කීචක්ක සිංහාසනයේ ගෞරවත්වය භංග කරන වග. එම පදවිය කෙලෙසා දමන වග. ජීවිතය තරම් සරල හා නිරවුල් නොමැති. ඔබ සිතනා තරමින් නම් කාලයත් සමග ඒ සත්‍යද වැටහි යාවි ඔබට. වැටහුම කාලයේ නොවේ අත්දැකීමෙන් ලැබෙනුයේ. ඒ ආධාරයෙන් මට පවසාලිය හැකි මාහට මහත් වැටහුමක් ඇති වූවක. ජය තරුණී! අශෝකට යමට අනුමැතිය දුන්නේ කෙසේද? ඔබ නොදන්නේද? ඔහු මිනිසකු නොව නිරිපල්ලෙකු වග. තක්ෂිලාවේ සැමට අධික ශක්ති සම්පන්න රණශූරයා ඔහු. ඔහුව කිසිවෙකුටත් පරදවනු නොහැකි වූවා. අශෝකව අදතෙක් මරණයටද පරාජය කළ නොහැකි වූවා. අශෝක කෞශල්‍යනිතු රණශූරියෙක්. නමුත් ඒ තැනැත්තාගේ ශක්තිය සම්මුඛයේ ඔහු කුමක් කරලුණුද? ඔහු සිය එක් හස්තයකින් හස්තියකු බිම හෙළුවා. ඔහු ඊශ්වර. යම් මානවක මතද චාණක්‍ය තරම් විශ්වාසය තැබුවේ. ඔහු තුළ මෙපමණද ශක්තිය. නුඹට දැන් මා පරාජය කළ නොහැකි. නුඹ සේනාව කෙසේ පරාජිත කරනුද? මගද නැහැ දන්නේ ඒ කවුරු මත විශ්වාස තැබීමේ දෝෂය කළේදයි.
මේ කවුරුවකි ඒ අනුවනී සිතුනියේ නුබ පැමිණ ඇය මුදාගනිවි කියා. නමුත් අද ඇගේ විශ්වාසයද කණ්ඩිත වී ආවී. ඉතිහාසය මේ කරුණට සාක්ෂි වේවි. කාලින්ගේ රජකුමරියට නගර ශෝභනීවීමට සිදු වූවා. මේ මගදේ රජකුමරට ඇය මුදනු නොහැකවීමෙන්. අශෝක ගැටනුමා සමග යුද්ධ කරනු මහා. දැන් අශෝකගේ සුරක්ෂාවට එකම විකල්පයයි. ශිවදෙවිඳුන්ට පූජාවක්. පැරණි සිද්ධස්ථානයේ මන්දිරයක් වේ ශිවදෙවිඳුන්ගේ පැවසෙනුයේ. එහිදී අයිදුරු ලබන කිනම් පැතුමක් හෝ කිනම් අභිලාෂයක් හෝ ඉෂ්ට වන වග. කොහෙද ඒ දේව මන්දිරය? මං කැටුව යන්නම් ඔබෙහි. කෙටි මාර්ගයක් වේ. අප අල්ප සමයකින් එහි පිවිසේවි. මේ මොහොතේ ෂණයක් පාසා වැදගත්. සමය ගැන අවධානය දිය යුතු නොවේද? උචිතයි. අශෝකට දුක් ඇති කරලූවා. එම ආත්ම සන්තාපය මා දවාලනසේ. මට මෙසේ හැඟෙනුවේ දැන් මා ආචාර්ය චාණක්‍යහට විශ්වාස ද්‍රෝහි වී යයි. තව කෙතරම් දුර වේවිද? අර අතන ඒද? මාතෘභූමිය රුධිර පිපාසයෙන් නම් එම පිපාසය මගේ රුධිරයෙන් නිවා ගන්න ප්‍රභු. මගේ අශෝක මුදා ගන්න. ඔහුගේ රුධිරය නොහෙලන්න. මා ඔහු බිඳ වැටෙනු දැක තිබේ. පරාජය වනු දකින්න නොහැකි වේවි ප්‍රභු. මා පතනුවේ අඛණ්ඩ ಭಾರತය නිර්මාණය කරනු පිණිස සෑම යුද්ධයන් කිරීමේ ශක්තිය අශෝකට හිමි වේවා. අද මේ මෑණියන්ගේ වතන් ඔබට ඇසීමට වේවි ප්‍රභු. ඔබට වතන් ඇසීමට වේවි. මේ පරාජය ස්ථාවර කරුණ අශෝක. නසා දමුණු මා. නුඹ වැනි එඩිතර රණශූරයෙක් අතින් මරණයට ප්‍රාප්ත වීම මා උදෙසා ගෞරවයට කරුණක් වේවි. නසා දමුණු මා අශෝක. මා හුදෙක් ක්‍රූර සාහසිකයින්ගේ ප්‍රාණයයි නසනුවේ. ඔබ වැනි අධිෂ්ඨානශීලී තැනැත්තන්ගේ නොවේ. තම පැරණන්ගේ වදන් ඉටු කරලීමට සිය ප්‍රාණය පරදුවට තබාලන.
අව්ව සැරයි නේද මාමා. බොමුද සීතල වතුර වීදුරුව. මහාදේව මන්තිරය. දැන් අශෝකගේ සැමට අධික ශක්තිය ඔහුගේ සැමට අධික දුර්වලතාවය වේවි. අශෝකට දැන් උචිත දේ කිරීමට ශක්තියද නුවණද හිමි වේවා. ඔහුට මේ සත්‍ය පිළිගැනීමට ශක්තිය දෙනු මැන ප්‍රභු. ඔහුගේ මෑණියන් ඔහුට මුසා පැවසුවේ ඔහුට හිත පිණිසමයි. ඇයට අවශ්‍ය සුරක්ෂිතව සිටිනු දැකීම. ඔහුට ශක්තිය දෙනු මැන ප්‍රභු. ශක්තිය දෙන්න. අයියන්ට පැමිණීමට මෙතරම් සමය ගත වනු යයිද? මෑ යම් විලසද ප්‍රාර්ථනා කරනුයේ මහාදේව සැබවින්ම මෑයට සවන් දේවි. විපරම් කළ යුතුයි අයියන්ට පැමිණීද නැතිද කියා. අශෝක මෙහි පැමිණෙනවා. කවුරුකි? අශෝක මගේ මාර්ගය අවහිර නොකරනු. නැතිනම් එක් ස්ත්‍රියකට අත ඔසවනවද නුඹ? රජකුමරකට ස්ත්‍රියක් හට අතවසනු නැහැකි. නමුත් එක් රජකුමරෙක්ට එසේ කළ හැකිනේ. ඔබ සොයි නොයද කවුරකි? දෙපා නමදිමි අශෝක. ඔතර මාදිසි කිමදක්නි බාහු. අපට බෑරට යාමට සුරක්ෂාව නුඹයි සපයනුවේ. මා ඔබට සහයවීම පිණිස සැමදා උත්සුකව සිටිනුවේ. නමුත් මදක් ලිහිල්ව මා ගතින් සුකෝමලයි. මනසින් නොවෙයි. කවුරුකි? යමු.
කොයිද? දැන් මෙහි සිටියා. මෙහි වී නම් කොයි ගියේද? යනු සොයනු අය. මේ අසලකම ඇති අය. දෙවිය තුළ අසත්‍ය පැවසුවේ එයද අශෝකාට මා බොහෝබිය පත් මාතාවනි අශෝක සත්‍ය දැනුවත් වී නම් කොමක් වේවිද ඔහුට බොහෝ දුක්හට ගනීවී එවිට ඇත්තැම්මිට ඔහුට මා කෙරෙහි විශ්වාසය ගිලිහි යාවේ එක් මවක් හට ඊටද දුක්කිතු ෂණයන් කුමක් විය හැකිද සහය වන්න මාතාවනි මට සහය වන්න දේව මාතාවනි යම් විටද ධර්මයට උපද්‍රව පැමිණේ ඔබ විසින්ම ශක්තිය රූපය තරමින් පාපින් සංහාර කර දැමුවා අද මගේ පුතනුවන් ආබාධ සහිතව යුක්තිය පිණිස සටන් මදී ඔහුට ඔබගේ ශක්තිය අවශ්‍ය වනු ඇති ඔහු සුරක්ෂා කරලන්න ඔහු විජය වී පැමිණි කල මා විසින්ම ඔහුට සත්‍ය පවසනු ඇති මා සත්‍ය පැවසීමේ දණ්ඩනය මගේ පුතනුවට නොම දෙන්න මැනියනේ මගේ පුතනුවට නොම දෙන්න ජය ධර්මී 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 බලනු රාජකුමාර අශෝක මෙවැනි අවස්ථාවේදී පවා නායක බඳුමා බලවතෙකු පරාජිත කරලිව්වා ඉන් මෙයයි දැන් තහවුරුණුයි යමෙක් ධර්මය සුරක්ෂා කරනුයේද ධර්මයද ඔවුන් සුරක්ෂා කරලයි ඔබ නිවැරදි මේ තැනැත්තා තුළ එතරම්ම ධෛර්යයක් තිබෙනවා බලා සිටිනු ඔහු අපට විමුක්තිය අවශ්‍යයෙන්ම දෙනු ඇති ජය ධර්මී ජය ධර්මී ජය ධර්මී ජය ධර්මී ජය ධර්මී ජය ධර්මී ආචාර්ය ඔබගේ පුුණ්‍ය ප්‍රාර්ථනය ඉටු වී හැඩයි අශෝක කවුරුවකි සුරක්ෂා කරගෙන අර්ථය නායෙක් පරාජිත වූවග අයන්ඩි මාහි විපරම් කරලුවා ධර්මා එහි නොමැති නමුත් මට මෙදසින් ගන්ටාරයේ ධ්වනිය සවන් වැකුණා මුලාවක් වී හැඩයි ඔබට මට හැඟෙන්නේ ඇය පිටව ගොස් ඇති වග මහානායක මාය සෑම ස්ථානයෙහි පිරික්සුවා ඇය කොහිෝ නෑ සිටි ඇය කොහෙ ගියද අඥානය අදෘශ්‍ය වී ගියද දේවතාවයක්ද මට කිනම් මයුරකින් හෝ ධර්මා ඇවැසී යනු ඇය සොයා රැගෙනෙනු අශෝක දුර්වල කිරීමට හා හු පරාජිත කිරීමට ලද අවසරය මගේ අතින් කිසිදා ගිලිහි නොයා යුතුයි යනු ආචාර්ය දේවරත් මාහට පවසාලෝයේ අශෝක දුර්වල කිරීමට කීචකම උපයෝගී කිරීමට ප්‍රයාස කරනු ඇති බැව් මා දැන් මේ ක්ෂණයම අශෝක වෙත යා යුතුයි
වන්නාචාර්ය මා පැවසුවන්නේ ඔබ සැම සමග මගේ සම්බන්ධය මාසින්ද අවසන්. ඔබ කිනම් යුද්ධය කරනු දයි මානම් නොමදනී. නෑ මා ඔබ සැම සමගින් සිටින්නේ. කරුණා කර යන්න මෙතනින් ආචාර්ය. මගේ වදන අසන්න අශෝක. ඔබ සාමාන්‍ය අයෙක් වී නම් මා සවන් දෙනු ඇති ආචාර්ය. ඔබ සැමගේ ස්වාර්ථය පිරි නිර්ණයෙන් එක් යුවතියකගේ බොහොමන උදුරනු හැකි වූවා. මගේ මාතෘ භූමියෙහි එබඳු සෑසිකමක් වී නම් මට මාහටම කිසිදා කමා කරනු නොහැකි වේවි. ඔබ සැමට කෙසේ කමා කරලනුද? එම නිර්ණය උදෙසා මා කමාවයි දෙනවා. දැන් සැම කුමක් පැවසුවද මගේ විශ්වාසය නැවත හට නොගනීවි. නෑ මගේ නිර්ණය පරිවර්තනය වනුයේ. මා පැවසුවනේ මා මේ සටන තනිව කරනවා. මට ඔබ සැමගේ කිසිදු අවශ්‍යතාවක් නොමැති. देव इंद्र प्रिय देव तिरोमित देव स्पर्धित देव गुणोपित मगध जयोगे शूर वीर बल शक्ति प्रभाकर प्रजा दया करुणा शीनासव अधिरज सरदे जन सरोज जननी तल धरणी पुन प्रयास दर जय अभिलाषी नर दिगोर रे රාජකුමාර අශෝකයන් තවරක් විජේත හිමිකරු වූවා. ඔහු නායක පරදා කාලෙන්ගේ රාජකුමාරිව වෛශ්‍යාවීමෙන් මුදවාලුවා. අපට විශ්වාසය ඇති වූවා. තක්ෂිලාහි විමුක්තිදායක ඔහු බව. එපමණ නොවේ. අදෙක් යුවතියකගේ බුහුමන සුරක්ෂා කර ඔහු සෑම පුරුෂයින්ම ස්ත්‍රීකට බුහුමන් කිරීමට පොළඹවලුවා. අද අපගේ සමාජය තුළ ස්ත්‍රිය සෝබනයට පමණක් සැලකුම් ලබන බව රාජකුමාර අශෝකයන් පෙන්වාලුවා. ස්ත්‍රීකගේ ප්‍රාණය සුරක්ෂා කරලීම කෙනෙක් පාසා මනුෂ්‍යයන්ගේ කර්තව්‍ය වග. පුණ්‍යවන්තියකේ මව ඇය අශෝක වැනි පුත්‍රයෙක් ජනිත කළේ. විය නොහැකි. අශෝකට අප පරාජිත කළ නොහැකි. එතහවුරු වී අවසන් මහානායක අශෝක තවත් එක් ස්තම්භයක් ස්ථාපිත කරලුවා. අශෝක කෞරවකී රැගෙන පලා යන විට අග්නිබාහු කුමක් කරමින් සිටියේද පවසනු මහට. අග්නිබාහු අශෝක තම භාරය රැඳවුවා. රැහැනකින් බැඳ දමා සම්පූර්ණ නගර පතයන්හි ගමන් කරුවා හුව එදින අප කෞරවකී හට කළ පරිදි. එහි අර්ථය නායක ජීවත්ව නොමැති. නායක ජීවත්ව සිටිනම් කිසිදා මෙවැනි අනර්ථයක් වීමට නැහැදෙනුයේ. මගේ එකම නැගනීට සඵලවනු නොහැකි වී නම් නායකගෙන් විජය අපේක්ෂා කරලීම උචිත නොමැති. දැන් මා විසින් මෙහි යනු ඇති.
අද ඔහු නැසේවි. නැතිනම් මා මේ තෙවන ස්තම්භයයි. මේ තෙවන ස්තම්භයෙන් විද්‍යමාන වන්නේ අපගේ ඉවසීමයි. එම ඉවසීමේ ගුණය සැහැසිකම් වන විටද අපට දුර්වලවීමට ඉඩ නොදෙයි. එම ඉවසීමේ ගුණයම උපද්‍රව හටගත් කළ අපෝද අපගේ විශ්වාසයද තව තවත් දෘඩ කරලයි. එම ඉවසීම අපට මෙසේ ධෛර්යය දෙයි කිනම් දේ සිදුවුවද. අපගේ ශීර්ෂ සිඳිනු හැකි නමුත් නමාලනු නොහැකි. එම ඉවසීම අපගේ ආවේනික චින්තනයේ මතභේද අමතක කර එකට සංචිත වී එකම ඉලක්කයකට පෙරට යාමට සහාය ප්‍රදානය කරයි. මේ ඉවසාලීමයි අපගේ ශක්තිය. ඒ අපගේ මනාපයට එරෙහිව කිසිවකුට දුරනු නොහැකි. එයට ඇති සාක්ෂියයි මෙය. රාජකුමාරි කෞරකී ඇය එතරම්දේ දරාගනිමින් වුව කීචක්ක සම්මුඛයේ පරාජය නැහැ පිළිගනු ලැබුවේ. ඇය මේ තහවුරු කරලුවා. ස්ත්‍රිය දුර්වලයයි වැටහුම් ඇත්තන් කෙතරම් නම් විසල් වරදක් කරනුදැයි. අද මා ඔබ සැමට මෙය පවසනු රිසි. යම් භූමියක ස්ත්‍රියට බොහොම නොකෙරේද එම භූමිය කිසිදා දීප්තිමත් නොවනු ඇති. මා ධර්මා පුත්‍ර අශෝක මෞර්ය මේ දරාගැනීමේ ස්තම්භය සෙවනේ මෙසේ ප්‍රතිඥා දෙනු ඇති මා මෙවැනි අඛණ්ඩ භාරතයක් නිර්මාණය කරන වගට මෙහි ස්ත්‍රියහට බොහොමන් කෙරෙන එසේම ඇයට සමානතාව හිමි වන ඇයට බිය රහිත වාතාවරණයක් පවතින සත්‍යව පවතින තම බොහොමන තමාටම නිර්වචන කිරීමේ ස්වාධීනතාව හිමි වන මෙබඳු භාරතයක් වේවියේ එහි එම ස්ත්‍රිය හුදෙක් දියණිය පතිනිය ලේලිය ආදි ස්වරූපයෙන් නොවෙයි. ඇයගේ පැවැත්මෙහි ස්වරූපයෙන් දැනගනීවි. එක් තැනක්තියකගේ ස්වරූපයෙන් දකිනු ඇති වටහා ගනු ඇති. ජයදරණී! 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 ඔබ ජීවත්ව එවිට අශෝක පරාජිත නොවූයේ කිමද? ඔබගේ පැරැන්නන් ප්‍රතිඥාදී තිබෙනුයේ ඔවුන්ගේ වංශිකයන් සිය ප්‍රාණය අතහැර දමන් නමුත් පරාජිත වී කිසිදා නැවත නොපැමිණෙන වගට. නමුත් නුබාද මේ නුබගේ අසිපතමා දෙපාමුල තබා මගේ සම්පූර්ණ රාජ්‍ය අශෝක සම්මුඛයේ දනගස්වාලුන් ලැබුවා ඔබ නායක. එය පියවීම නුඹ කෙසේද කරනුයේ? බලය ගැන පමණක් වී නම් ඔහු පරාජිත කරලනු ඇති මහානායක. ඒ වීරත්වයේ ධෛර්යය. වීරත්වය ධෛර්යය එයද මෙවැනි රන්ශූරයන් පවසනුවේ ඔහු අදතෙක් කිසිවෙකුට පරදාලු නොහැකි වූ. නුඹට ඒ බාලක සම්මුඛයේ දනින් නැමීමට ලැජ්ජා ඇති නොයේද නායක? නුඹ අද තම පරාජය පිළිගැනීමෙන් ඔය අශෝක සියල්ලන් සම්මුඛයේ දැවැන්ත කරලුයේද දැන් ඔහුට සැම බියපත් වනු ඇති. අද මේ පරාජයෙන් සැමගේ මනෝබලය සුණු විසිදුවී ගියා. නුඹ ඔහුට ප්‍රශස්තිගී ගායනා කරනුයේද නායක? මා දැන් සිටිනුයේ මහානායක මා ඔබව සවම මා උකටලි කරලුවා. සවම අවසන දැන් නුඹ මේ හානි පූර්ණය කරනුයේ කෙසේද? පවසන්නු නායක! මගේ ප්‍රතිඥාව ඉටු කිරීමෙන් මගේ මේ ප්‍රාණය බිලිදීමෙන් මේ මහා සිවරාත්‍රයේදී මාගේ ප්‍රාණය පුද කරනු ඇති.
ජයධරණී 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 ජය නෑ රාජකුමරුනි ඔබ ධර්මපුත්‍රයෙක් ඔබ දයාවන්තයි මේ දැන් ඔබ සමස්ත ජනයා සම්මුඛයේ ඔබ ස්ත්‍රියගේ බුහුමන පිළිබඳ 2-3කට 10ක් වදන් පැවසුයේ ඉන් මගේ චංචල සිතුවිලිද ස්ථිර වී ගියා මගේ ප්‍රඥා චක්ෂුව විවර වුණා මට වැටහුම් ඇති වුණා මා හානියක් කළ වගේ අශෝක නමුත් ඔබගේ පෞරුෂය ඉදිරියේ මා දෙක් ස්ත්‍රියක්මයි මා අභ්‍යන්තර ස්ත්‍රීත්වය ඔබගෙන් ආයාචනා කරලයි මට කමා කරලන්නේයි මා නිදහස් කරන්නේයි අග්නිබාහෝ නුඹගේ කෘත්‍යයන්ට අවධානය යොමු කළ විට නුඹට මරණයද ප්‍රමාණවත් දණ්ඩනය නොවේ මෘත දණ්ඩනය නොවේ රාජකුමරුනි නුඹ ගතෙන් නොවේ මනසින්ද දුර්වලයි එනිසා නුඹ වැනි තැනැත්තන්නට අවියසවීම අනුචිත හැසිරීමක උදාහරණ බවට පත්වේවි නිසි කවුරුද ඔබයි අන් කවුරුද එනිසා මා නුඹට නිසි දණ්ඩන දෙනු ඇති නුඹ දිව්‍ය පුරා ස්මරණය රඳවාවී කිසිවෙකුට අවමන් කිරීම කිබැදුදයි කියා විශේෂයෙන් ස්ත්‍රියට අවමන් කිරීම ඔබ කුමක් කරනේද ඔහු මගේ කේශ එපා අහෝ මගේ කේශ එපා යම් ස්ත්‍රියකගේ අවමානයට සම්බන්ධ වන්නන්ට ඇගේ අවමානය දැක මුනිවත රකින්නන්ට මෙම දණ්ඩනය දෙනු ඇති මෙම දණ්ඩනය මගේ හස්තය මුදනු කවුරුකි ඔබ මගේ ප්‍රාණය මෙන්ම ඔබ මගේ බුහුමනද සුරක්ෂා කරලුවා මේ දැනුමෙන් පසුවද මේ මා ඔබට කෙතරම් උග්‍ර විශ්වාස ඝාතනයක් කළේ දැයි කියා මට කමා කරලන්න නාඩන කවුරුකි නැගී සිටින්න ඔබ උදෙසා යමක්ද කළේ එය මාගේ නම් ස්ත්‍රිය සුරක්ෂා කිරීමට ඔහු කරනු ඇති ඉදින් මේ ස්ත්‍රිය මාට විශ්වාස ද්‍රෝහිකම් කර තිබූයේ වුවද එකී ස්ත්‍රියට බොහොමන් කිරීම මාගේ ධර්මයක්සේ සලකනුයේ ධර්මය අනුගමනය කිරීම වාතාවරණය මත නැහැ රඳා පවතිනුයේ අපගේ යාත්‍රාව මෙහිතෙක් වූයේ කවුරුකි මෙහි සිට ඔබගේ මාර්ගය අන්‍යයි මගේ මාර්ගය අන්‍යයි මේ රාජකීය මුදුව මේ අශෝකගේ මෑණියන් නොවේද මහානායක සොයමින් සිටින ඒ අශෝකගේ මෑණියන් රාණි ධර්මා ඒ ඇයයි අශෝක පැමිණෙනු ඇති ඔහුට සැලවූ කල ඔහුගේ මෑණියන් මේ අප සතුවක ඔබ කවුරුන් කැඳවනු දරිසි බින්දුසාර ඔබ කිමද මාට මුසා පැවසුයේ කිමද මෑණියනි